ඔන්න යාළුවනේ වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලට පුංචි සර්ප්‍රයිස් එකක් දෙන්න කියලා හිතුවා. ඉතින් බලන්නකෝ යාළුවනේ මෙන්න මේ වෙබ්සයිට් එක දිහා. ඔව් ඉතින් මෙන්න මේ වගේ ප්‍රොෆෙෂනල් වෙබ්සයිට් එකක් කොහොමද අපි විනාඩියකට වඩා අඩු කාලයකින් හදන්න කියලා තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව් ඇත්තටම මේකට යාළුවනේ මම යූස් කරේ එකම එක ප්‍රොම්ප්ට් එකයි. හරි ඉතින් අන්න ඒ කාරණා සියල්ලම අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වීඩියෝ එක අවසානයේදීම කතා කරනවා යාළුවනේ කොහොමද අපි හදාගන්න ඕනම සයිට් එකක් ෆ්‍රී හොස්ට් කරගන්න කියලා මම මේ වීඩියෝ එක අවසානයේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි යාළුවෝ ඉතින් එහෙනම් වැඩි කතාවක් ඕනේ අපි දැන් යමු වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මෙන්න මේ වගේ ලස්සන ප්‍රොෆෙෂනල් වෙබ්සයිට් එකක් හදාගන්න කියලා. මුලින්ම යාළුවනේ ඔයාට කරන්න තියෙන්නේ ඔයා Google එකට යන්න Google එකට ගිහලා search කරගන්න Claude AI කියලා. ඉතින් ඊට පස්සේ යාළුවනේ ඔයාට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මෙතන තියෙන උඩම link එක ඔයා ක්ලික් කරලා මෙන්න මේ site එකට යන්න. ඉතින් ගියාට පස්සේ යාළුවනේ සාමාන්‍ය විදිහට ඔයා Gmail එකකින් ඔයාගේ මෙන්න මේ Claude AI කියන එකට log වෙන්න. log වුණාට පස්සේ යාළුවනේ ඔයාට කරන්න තියෙන්නේ පුංචි වැඩක්. ඉතින් ඒ තමයි මෙන්න මෙතන type කියන තැනට ගිහිල්ලා ඔයා මෙන්න මේ prompt එක ලබා දෙන්න විතරමයි තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ ඔයාට පුංචි වෙනස්කම් කීපයක් කරන්න තියෙනවා. එතනින් පස්සේ අපිට සයිට් එක බලා ගන්න හැකියාවක් තියෙනවා. හරි. දැන් යාළුවනේ ඔයාලට හිතෙන්න පුළුවන් කොහොමද මේ prompt එක ලබා ගන්න කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන සරලවම අපේ Telegram channel එකට join වෙන්න. join වෙලා ඒ හරහා මෙන්න මේ prompt එක ඔයාලට ගන්න හැකියාවක් තියෙනවා. හරි. දැන් යාළුවනේ ඔයාලට මේ prompt එකේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන වරහන් ඇතුලේ තියෙනවා type කියලා. ඉතින් අන්න ඒ type කියන තැනට යාළුවනේ ඔයාලට දෙන්න තියෙන්නේ ඔයාගේ website එක හැදෙන්න ඕන කොහොමද? ඒ කියන්නේ සරලවම කිව්වොත් ඔයාගේ website එක මොනවා සම්බන්ධයෙන්ද හැදෙන්න ඕන. ඒ කියන්නේ ඔයාලට mobile phone shop එකක් වෙන්න පුළුවන්, නැත්නම් ඔයාලට computer shop එකකට වෙන්න පුළුවන්, නැත්නම් online class එකකට වෙන්න පුළුවන්. අන්නේ මොනවා සම්බන්ධද කියලා තමයි මෙන්න මෙතනදී ඔයාලට ලබා දෙන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ මම මෙතනදී ලබා දෙනවා computer shop එකකට මම ලබා දෙනවා මෙතනින් computer shop එකට. shop එකකට. හරි. ඉතින් ඊට පස්සේ යාළුවනේ ඔයාලට කරන්න තියෙන තව ටිකක් පල්ලෙහාට එන්න. පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ ලයින් එකේ තියෙනවා මෙන්න මෙතන තියෙනවා යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් accent color කියලා මෙන්න මේ වගේ bracket ඇතුලේ. හරි. ඉතින් මෙන්න මේ brackets ඇතුලේ තියෙන මෙන්න මේ accent කියන color එකත් අපි වෙනස් කර ගන්න ඕන. ඉතින් ඔයාලට අවශ්‍ය කරන color palette එක ඔයාලට මෙතනින් ලබා දෙන්න පුළුවන්. ඉතින් මම මෙතනින් යාළුවනේ සරලවම දෙනවා yellow සහ black කියලා. ඉතින් ඔයාගේ theme එක ඔයාලට මෙතනින් ලබා දෙන්න පුළුවන් color code එකක් වුණත් අවුලක් නැහැ. ඉතින් මම මෙතන දෙනවා yellow and black කියලා. හරි. තුනට පස්සේ යාළුවනේ මෙන්න මේ විදියට ඔයාගේ prompt එක සාර්ථකව අපි හදාගෙන ඉවරයි. සරලවම කරේ අපි type කියන තැනට ඔයාට අවශ්‍ය කරන website එකේ name එක ලබා දුන්නා. ඊට පස්සේ ඔයාට අවශ්‍ය කරන color එක මෙතනින් ලබා දුන්නා accent color කියන තැනට. හරි. දැන් ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ සරලවම මෙන්න මේ enter button එක press කරන්න. දැන් යාළුවනේ අපි ලබා දීපු prompt එකට මෙන්න මේ විදියට මෙයා code එක generate කරනවා. සාමාන්‍යයෙන් යාළුවනේ මේකට විනාඩි 2-3ක් වගේ කාලයක් යයි. මොකද සාමාන්‍යයෙන් අපි code එකක් හදනවා වගේ නැත්නම් අපි සාමාන්‍යයෙන් HTML code එකක් නැත්නම් CSS code එකක් ලියනවා වගේ නෙමෙයි. මෙයා මේ සේරම එකතු කරලා, ඒ කියන්නේ HTML, CSS, Java මෙන්න මේ කියන සේරම languages එකතු කරලා මෙයා line 2500කට වඩා වැඩි ප්‍රමාණයක code එකක් තමයි මෙයා හදන්නේ. ඉතින් අන්න ඒකට විනාඩි 2-3ක් වගේ කාලයක් යයි. ඉතින් ඒක නිසා යාළුවනේ අපි දැන් බලමු මේ කෝඩ් එක හදලා ඉවර වුණාට පස්සේ කොහොමද අපිට මේ වෙබ්සයිට් එකේ ප්‍රිවිව් එක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. හරි යාළුවනේ ඉතින් ඔයාම බලන්නකෝ මෙන්න මේ වෙබ්සයිට් එක දිහා. දැන් මාරම ලුක් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයා හිතලා බලන්නකෝ යාළුවනේ සාමාන්‍යයෙන් ඔයා මේ වගේ වෙබ්සයිට් එකක් හදනවා නම් ඔයාට කොච්චර දවස් ප්‍රමාණයක් යයිද? ඉතින් සාමාන්‍යයෙන් කෝඩ් ලයින් 2169ක් වගේ ලස්සන ඇනිමේෂන්ස් එක මෙන්න මේ වෙබ්සයිට් එක අපිට හදලා දීලා දිනවා. මෙන්න මේ Claude AI එකෙන් විනාඩි 2-3ක් ඇතුළත. හරි යාළුවනේ දැන් ඉතින් ඔයාලට සරලව කරන්න තියෙන්නේ මෙන්න මේ output එක අපිට ලබා දීපු code එක copy කරගන්න. copy කරලා පස්සේ ඔයා යන්න යාළුවනේ ඔයාගේ code editing software එකට. ඒ කියන්නේ සරලවම ගියොත් ඔයාලට පුළුවන් මේකෙදි use කරන්න VS Code editor එක. එහෙම නැත්නම් Sublime Text කියන software එක use කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ normally notepad එකත් use කරන්න හැකියාවක් තියෙනවා. හරි යාළුවනේ ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ දැන් මම open කරගන්නේ VS Code එකකින් යාළුවනේ. ඉතින් ඔයාලට මේ VS Code එකට ගියාට පස්සේ new folder එකක් open කරගන්න. open කරලා ඒකෙදි ඔයා අලුත්ම HTML file එකක් ඔයා create කරගන්න. ඉතින් ඔයාලට පේන්නේ නැති මම මේ HTML file එක හදනවා. ඉතින් HTML file එක ඔයා හැදුවාට පස්සේ ඔයාට සරලවම කරන්න තියෙන්නේ අපි අර copy කරගත්ත code එක මේ අලුතෙන් හදාගත්ත HTML file එකට paste කරගන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාට සරලවම මේක through ඔයාට preview එක බලා ගන්න පුළුවන් ඔයාගේ ඕනම browser එකක් හරහා.
හරි. දැන් යාළුවනේ අපි බලමු කොහොමද මෙන්න මේ අපි හදාගත්ත වෙබ්සයිට් එක ෆ්‍රී හොස්ට් කරගන්න කියලා. ඉතින් අන්න ඒකට යාළුවනේ ඔයාලට කරන්න තියෙන්නේ software use කරන්න. ඉතින් අපි බලමු කොහොමද මෙන්න මේක හොස්ට් කරගන්න කියලා. හරි යාළුවනේ දැන් ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ සරලවම ඔයා Google එකට යන්න ගිහිල්ලා search කරගන්න netlify කියලා. හරි. ඉතින් මෙන්න මේ විදිහට යාළුවනේ ඔයා netlify කියලා search කරාට පස්සේ ඔයාට උඩින් එනවා search result එකේ link එකක්. අන්න ඒක through ඔයා යන්න website එකට. හරි. දැන් ඉතින් යාළුවනේ ඔයාට සරලවම කරන්න තියෙන්නේ මේකේ sign up කියන button එක උඩ click කරලා ඔයාගේ Gmail එක use කරලා මේකට sign up වෙන්න. හරි. දැනටමත් යාළුවනේ මම මේකට sign up වෙලා තියෙන්නේ. ඒක නිසා ඔයාට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයත් ඔයාගේ Gmail එක through ඔයා මේකට sign up වුණාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. හරි යාළුවනේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ දැනටමත් මම මෙන්න මෙතන මේ විදියට website එක host කරලා තියෙන්නේ. ඔයාට මම කලින් පෙන්නපු website එක තමයි මම මෙතනදී host කරලා තියෙන්නේ. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ පල්ලෙහාම තියෙනවා අපිට අපි හදාගත්ත folder එක මෙතනට drag and drop කරන්න. ඉතින් මම මෙන්න මෙතනට යාළුවනේ browser to upload කියන එක click කරලා අපි අර හදාගත්ත folder එක මෙන්න මේ විදිහට select කරගන්නවා. ඉතින් මම මෙතන අප්ලෝඩ් කියන එක ලබා දෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ දැන් මේක අප්ලෝඩ් වෙනකම් බලන් ඉන්න. හරි යාළුවනේ ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් යාළුවනේ අපේ වෙබ්සයිට් එක මෙයාලා මේ වෙද්දිත් අපිට පබ්ලිෂ් කරන්න පුළුවන් ලින්ක් එකක් මෙයාලා ක්‍රියේට් කරලා දීලා තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ මෙන්න මෙතන තියෙනවා අපේ ලින්ක් එක. මෙන්න මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට බලන් ඉන්න. ඊට පස්සේ ලස්සන වගේ වෙබ්සයිට් එක new tab එකකින් මෙයාලා ඕපන් කරන්න පුළුවන් විදිහට ඔයාලට හදලා දීලා තියෙනවා. හරි. දැන් ඉතින් යාළුවනේ බලමු මේ ලින්ක් එක නැත්නම් URL එක කොහොමද අපි කස්ටමයිස් කරගන්න කියලා ඔයාලට ඕන විදිහට. හරි ඉතින් මුලින්ම කරන්න දෙන අතර තියෙනවා පල්ලෙක් quick setup කියලා. ඉතින් මෙන්න මේ ඔයාලට පේන quick setup කියන තරට යන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලට කරන්න තියෙනවා ඔයාලට කැමති නමක් මෙතන ලබා දෙන්න. මම මෙතනින් ලබා දෙන්නම්කෝ computer කියලා. computer online කියලා මෙතනින් ලබා දෙන්නම්. ලබා දෙලා මම මෙතනින් කරනවා යාළුවනේ update project name කියලා. ඉතින් මෙතනින් වෙනවා යාළුවනේ මෙන්න මෙතන this project name is already taken කියලා වෙනවා. ඒ කියන්නේ දැනනවත් මෙන්න මේ name එක අරගෙන තියෙන project එකකට. ඉතින් මම මෙතනින් දානවා යාළුවනේ slcom කියලා දාලා මෙන්න මේ විදිහට අප්ඩේට් කරනවා. අපි බලමු මේක අප්ඩේට් වෙයිද කියලා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ මෙන්න මේ විදිහට අපි දීපු name එකට හරියටම මෙයා domain එකක් ලබා දෙනවා. දැන් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට අලුතෙන්ම domain එකක් create කරලා දීලා තියෙන්නේ අපිට අවශ්‍ය විදිහටම. හරි. දැන් ඉතින් ඔයාලට කරන්න තියෙන සරලවම මෙන්න මේ විදිහට මේක copy කරලා නැවතත් ඔයා new tab එකට යන්න ගිහිල්ලා මේක paste කරලා බලන්න මේක open වෙයිද කියලා. හරි. දැන් ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට ඔයා හදපු website එක ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා. හරි යාළුවනේ ඉතින් මෙන්න මේ විදිහට තමයි අද වීඩියෝ එක අවසන් වෙන්නේ. ඉතින් ඔයාලගේ තියෙන අදහසත් අනිවාර්යයෙන්ම පල්ලෙන් comment කරගෙන යන්න. ඒ වගේම වීඩියෝ එකෙන් ඔයාලා යම් කිසි දෙයක් දැනගත්තා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට යාළුවනේ like එකක් ලබා දෙන්න අවතා කරන්නත් එපා. ඉතින් ඒ වගේම ඔයා අපිත් එක්ක තාමත් එකතු වෙලා නැත්නම් දැන් ඔය පල්ලෙන් පේන subscribe button එක click කරලා එයා පැත්තේ තියෙන bell notification එකත් all දාලා තියාගන්න. එතකොට යාළුවනේ අපි අප්ලෝඩ් කරන වීඩියෝ එකක් ඔයාලට ඉක්මනටම බලා ගැනීම හැකියාවක් තියෙනවා. හරි යාළුවනේ එහෙනම් අදට ගිහින් එන්නම් තවත් ඉස්සරහට තවත් සුපිරිම වීඩියෝස් එක හමු වෙමු. එතකන් ඔයාලා සියලු දෙනාටම වාසනාවන්ත සුබම සුබ දවසක්. ජය වේවා.